ආයිබෝන් ලේඩීස් ඇන්ඩ් ජෙන්ටල්මන්ස් ක්‍රිකට් තහනමේ ලල් එක විඳින ගමන් ෆන් එකේ කීයක් කර හොයාගන්න හෝඩිය පන්තියේ පොඩි එකට උනත් කරන්න පුළුවන් තරම් ලේසිම ලේසි ඔන්ලයින් ඉන්කම් අර්නින් මෙතඩ් එකක් අරගෙන ඔන්න මම අදත් ඔබේ යාලින්දේට ආවා. කම්මැල් නැතුව ගිහින් මටත් එක ප්ලේන් ටිකක් හදන් වරෙන් වැඩේ කියලා දෙන්න ඕන. මේ ටෙක්නොලොජි එකේ මෙච්චර දිනු අන්තර්ජාලය ඇතුලේ කුඳු පැනලා කැට ගහලා බට්ටෝ පැනලා එල්ලේ ගහලා හරි කමක් නැහැ මහත්තයෝ මාසෙ ආදායමට අමතරව අඩු ගානේ ඩොලර් 100ක්වත් ලයින් කරගන්න බැරි නම් ඉතින් දෙයියනේ ඔබ මෙලොව ඉඳීමෙන් පළක් නැත කියලා හිතාගත්තර කමක් නැහැ. ඒ මක් නිසාදයක් මිත්‍රවරුනි මේ තාක් මම මාගේ ශ්‍රී මුකේ කේට ධාතුව සිඳී යනතුරු මරලා තෝනි ගසමින් නුගන්නපු මෙලොව මල දානයක් කරගන්නට බැරිවීම ඔබගේ බැරිබැරියාවනව ඔබලාගේ උවමනාව නැතිකම පමණක් බව සිතට ධාරණය කරගන්න. ඒක නිසා අඩු ගානේ මේ අද කියලා දෙන උලව්ව ටිකක් උවමනාවෙන් අහගෙන ඉඳලා තව ටිකක් වටෙන් පිටෙන් දැනුම එකතු කරගෙන පුළුවන් මැච් එකක් ගහගන්න පොඩි හරි උත්සාහයක් ගන්නව නම් ඔය ෆෝන් වල වෝල්පේපර්ස් වල තියෙන වාහන ගෙවල් වගේ හීන වලට සෙන්ටිමීටරයක් හරි කිට්ටු වෙත හැකි. හදපු අඩපු අම්මට අප්පට ආදරයක් නැති වුණත් අඩුම ගානේ ඔය කරගහන් ඉන්න සුදු අම්මිට සුදු තාත්තට පිට යන නොදී සැප දෙන්නවත් මේව බලලා කීයක් කර හොයාගන්න බලන්න පුතාලා. So boys and girls අද මං කියලා දෙන්න යන්නේ ලෝක මිනිස්සුන්ට පොත් පෙරලලා $500ක් ගොඩ දාගන්න පුළුවන් සීනි බෝල වගේ ස්වීට් සරල සෙල්ලමක් ගැන. අන්තිම වෙනකන් අහන් ඉන්න බහුතරයක් දෙනාට සෑහෙන වටන නිවුස් එකක් දෙන්නත් තියෙනවා. හොඳයි මිත්‍රවරුනි මේකට හදාගන්න ඕන බ්ලොග් එකක්. ඒකට ඔයාලට තඹ දොයිතුවක්වත් වියදම් වෙන්නේ නැහැ. මොකද අපි මේ බ්ලොග් එක හදාගන්න යන්නේ Blogger කියන Google එකට අයිති ෆ්‍රී ප්ලැට්ෆෝම් එක ඇතුලේ. දැන් ඉතින් මූදාත් ගව්වත් තියලා ජංගි මාරු කරන්න කලබල නොවි මේ ක්‍රමේ කියලා දීලා ඉවරනකන් අහගෙන ඉන්න ඕන. හොඳේ. මට වඩා දන්නවා කියලා හිතන් ඉන්න ඔස්තාර්ලා එහෙම ඉන්නවනම් මේක නොබල හිටියට කමක් නැහැ. මම මේ උත්සාහ කරන්නේ මුකුත් නොදන්න ඔයාලට වටිනා කියන ස්කිල් සෙට් එකක් උගන්වන්න නිසා මේක මිලි තප්පරයක් ස්කිප් නොකර බලාගෙන ඉන්න ඕන. ආ ස්කිල් ගැන කිව්වහම මතක් වුණේ ඇෆිලියේට් මාකටිං කෝස් එක ආපහු විශාල පිරිසක් ඉල්ලන නිසා මන් තීරණය කරා ඒක ආයෙත් විකුණන්න පටන් ගන්න. ඇෆිලියේට් මාකටිං කෝස් එක අලුතෙන් ගන්න ඕන කෙනෙක් ඉන්නවනම් කමෙන්ට් කර කර ඉන්න ඕනේ නැහැ. චමිට්ට කෝල් කරන්න පල්ලෙහා තියෙන නම්බරේ කලින් වගේම ID එක සෙල්ෆි එක සබ්මිට් කරලා මිලදී ගන්න. ගන්න අයව වෙනම ටෙලිග්‍රෑම් ගෲප් එකකට සම්බන්ධ කරනවා වැඩේ කරගෙන යනකොට අවශ්‍ය වෙන සපෝට් එක සහ සබ්ජෙක්ට් එකට අදාළ අප්ඩේට්ස් එහෙම දෙන්න. ඒ වගේම එයාට ඕනෑම වෙලාවක මාව පුද්ගලිකව සම්බන්ධ කරගන්න පුළුවන් දුරකථනය හරහා තියෙන ප්‍රශ්න ඕනෑම දෙයක් මගෙන් අහලා විසඳගන්න. එහෙනම් අපි වැඩේ පටන් ගමු. ස්ටෙප් නම්බර් 1 යන්න Google එකට ගිහින් බ්ලොගර් කියලා සර්ච් කරගන්න. ඔයාගේ ඔන්ලයින් පොත් සාප්පුවට ගැලපෙන නමක් දාගන්න ඕන. සුමුදු පොත් තල වගේ නන්නම් දාගන්න යන්න එපා. ඊට පස්සේ මෙන්න මෙතන ක්ලික් කරාම ඔයාට ඩිෆෝල්ට් විදිහට තියෙන මෙලෝ රහක් නැති බ්ලොග් එක බලා ගන්න පුළුවන්. අපි මේක අපේ වැඩේට හරියන විදිහට හදා ගන්න ඕන. ඒක කරන්න අපි මේකට වෙනම තීම් එකක් ඉන්ස්ටෝල් කරගන්න වෙනවා. ඒකට ඉතින් වටේ දුවන්න ඕනේ නැහැ. මේ වීඩියෝ එකේ පින් කරලා තියෙන කමෙන්ට් එකේ තියෙන ලින්ක් එකට ගිහින් ඒකේ තියෙන මෙන්න මේ ෆයිල් එක ඩවුන්ලෝඩ් කරගෙන අන්සිප් කරගන්න. දැන් බ්ලොගර් එකේ බෑක් එන්ඩ් එකට යන්න. කලින් හිටියෙත් ඒකම තමයි. බැක් එන්ඩ් ෆ්‍රන්ට් එන්ඩ් කියන දෙකේ වෙනස නොදන්න අයට මම කියලා දෙන්නම්. ඕනම වෙබ්සයිට් එකක සොෆ්ට්වෙයාර් එකක ඇප් එකක ෆ්‍රන්ට් එන්ඩ් එක කියලා කියන්නේ ඒක භාවිතා කරන මිනිස්සුන්ට පේන ටික. එතකොට බැක් එන්ඩ් එක කියලා කියන්නේ ඒ සොෆ්ට්වෙයාර් එක වෙබ්සයිට් එක හෝ ඇප් එක හදන මිනිස්සු එක ඩෙවලොප් කරන්න යොදා ගන්න අන්තය. ඔයාලා මේ සීන් එකට අලුත් අය නිසා ෆ්‍රන්ට් එන්ඩ් බැක් එන්ඩ් පටලවා ගත්තොත් නම් ඉතින් මහලු කවුලක් වෙන්නේ නැහැ. ඒත් ඉතින් බැක් එන්ඩ් එකයි බැක් සයිඩ් එකයි පටලවා ගන්න යන්න එපා. දැන් බ්ලොගර් එකේ බෑක් එන්ඩ් එකට ගිහින් මෙන්න මේ themes කියන එක ක්ලික් කරලා customize කියන තැන තියෙන මෙන්න මේ down arrow එක ක්ලික් කරාම එන edit html කියන එක ක්ලික් කරගන්න. හම්මට විරි දෙයියෝ මේ මොන කුණු හබ්බයක්ද ග්‍රීක සින්දුවක් පාලියෙන් ලියලා වගේනේ. හරි හරි කලබල වෙන්න ඕනේ නැහැ. මේවා මේ මහලුකු දේවල් නෙමෙයි. ඔයා කරන්න ඕන මේ කොයි හරි තැනක් ක්ලික් කරලා control A කියලා මේ ඊජිප්තු පාලි ඔක්කොම ටික select කරලා delete කියලා තියෙන button එක ලාවට අත ගන්න. දැන් යන්න අර ඩවුන්ලෝඩ් කරගෙන අන්සිප් කරගන්නපු ෆයිල් එකට. ඒකේ තියෙනවා අවසානයේ .xml කියලා සඳහන් වෙන ෆයිල් එකක්. අන්න ඒකට right click කරලා open with notepad කියලා දීලා open කරගත්තම අර වගේම තව පෘතුගීසි භාෂාවෙන් ලියවන ග්‍රීක සින්දුවක් තියෙනවා ආට පෙනේ. ඒ ටික ඔක්කොම copy කරන් ඇවිත් අර මැකුණ තැන paste කරගන්න ඕන. මතක ඇතුව දකුණු අත පැත්තේ කොනේ තියෙන floppy disk icon එක click කරලා මේ වැඩ ඔක්කොම කරාට පස්සේ කරපු ඔක්කොම save කරගන්නත් ඕන. දැන් ආපහු බැක් වෙලා view block කියලා ක්ලික් කරලා බලන්න තීම් එක වෙනස් වෙලාද කියලා. සෑ ඔය තියෙන්නේ සෝක් එකට. දැන් අපි මේකට අපි විකුණන පොත් ටික ඇඩ් කරගන්න ඕන. විකුණන? ඕ අපි පොත් විකුණන්න නෑන්නේ. අපිට පොත්වල PDF සහ audio books කියන ಜಾති දෙකම විකුණ ගන්න පුළුවන්. PDF වලට වඩා ලෝකෙ වැඩි මිල්ලුමක් තියෙන්නේ audio books වලට. මේ PDF පොත් නම් ඔයාට ලේසියෙන්ම ඩොලර් 1කට විකුණ ගන්න පුළුවන්. audio පොතක් තියෙනවා නම් ඔයාට ඒක ඩොලර් 2කට 3කට වුණත් විකුණ ගන්න පුළුවන්. මේකට අපි විකුණන පොත් ඇඩ් කරන්නේ blog post විදියට. පොතේ නම දානවා post title එකට. ඊට පස්සේ පොතේ පිට cover Google කරලා ඒක download කරගන්නවා. ඊට පස්සේ ඒක Canva එකට දාලා මෙන්න මෙහෙම quality කරගන්නවා.
ආපහු Google කරලා මේ පොතේ summary එකක් හොයාගෙන ChatGPT එකට කියලා තව ටිකක් කැටයන් දාලා අපේ blog post එකට හරියන book summary එකකුත් ලියව ගන්නවා මෙන්න මේ විදියට. දැන් ඒක copy කරගෙන ඇවිත් පල්ලෙහා paste කරගන්නවා. ඊට පස්සේ අපි මේකේ ගාන $1 කියලා සඳහන් කරන්න ඕන. ඒකට මෙන්න මේ post එකේ වම් අත පැත්තේ උඩ තියෙන pencil icon එක select කරලා HTML view කියන එක click කරගන්නවා. ඔන්න ආපහු ග්‍රේක සින්දුවක් තියෙනවා. ඒකේ අන්තිමටම mouse cursor එක ගෙනිහින් click කරලා දෙතුන් වතාවක් enter කියන button එක ඔබලා මෙන්න මෙහෙම type කරන්න. ඊට පස්සේ අප්ඩේට් කරලා ප්‍රිවිව් කියන එක ක්ලික් කරාට පස්සේ ඔයාලට පේනවා ඔයා ටයිප් කරපු කෝඩ් එකෙන් බ්ලොග් පෝස්ට් එකට සිද්ධ වුණ වෙනස. දැන් මේකට අපි buy now කියන බටන් එක දෙන්නත් ඕන. ඒක කොහොමද කරන්නේ? ඒකත් පට්ට ලේසි. යන්න මෙන්න මේ වෙබ්සයිට් එකට. ගිහින් මෙන්න මේ amazing tools කියන එක යටතේ තියෙන CSS button generator කියන එක ක්ලික් කරගන්න. දැන් අපිට හදා ගන්න ඕන බටන් එකේ සඳහන් වෙන්න ඕන දේ මෙන්න මෙතනින් ටයිප් කරගන්න ඕන. pay with PayPal. දැන් අපි මේ පේන icon එක අයින් කළා PayPal icon එක මෙතනට දාගන්න ඕන. ඒකට අර කලින් theme එක download කරගන්නපු drive එකේම මම දීලා ඇති PayPal icon එක. ඒක download කරලා මෙන්න මෙතන import icon කියන එක click කරලා upload කරගන්න. ඊළඟට මේ button එකේ පාට වෙනස් කරගන්නත් ඕන. ඒක කරගන්නේ මෙන්න මෙතනින්. මෙතන තියෙන gradient කියන මේ button එක off කරලා මම original PayPal button වල තියෙන කහ පාට select කරගන්නවා. ඊට අමතරව ඔයාට ඕන නම් පුළුවන් මේකට සූටි බෝඩර් එකකුත් දෙන්න. ඒ වුණාට ඔරිජිනල් PayPal බටන් එක වගේම පේන්න ඕන නිසා මම එහෙම කරගන්නේ නැහැ. දැන් බටන් එක හදලා ඉවරයි. අපි දැන් මේක අපේ බ්ලොග් එකට ගෙනියන්න ඕන. ඒක කරන්නේ කොහොමද? ඒක බොහොම සරලයි. ඒක කරන්න මුලින්ම මෙන්න මේ CSS කියන එක ක්ලික් කරලා ඒ කෝඩ් එක කොපි කරගන්නවා. ඊට පස්සේ බ්ලොග් එකේ back end එකට ගිහින් themes කියන එක ක්ලික් කරලා customize කියන මෙන්න මේ තැඹිලි පාට බටන් එක ක්ලික් කරගන්නවා. ඊළඟට මෙන්න මේ advance කියන එක ක්ලික් කරලා මෙන්න මෙතනින් add css කියන එක ක්ලික් කරලා copy කරගන්නපු code එක paste කරගෙන මතක ඇතුව පල්ලෙහා තියෙන save icon එක ක්ලික් කරලා save කරගන්නත් ඕන. ඔන්න ඒ වැඩෙන් භාගයක් ඉවරයි. ඒකේ තව පොඩි වැඩක් තියෙනවා. ඒක කරගන්න කලින් අපිට විශේෂ දෙයක් තියෙනවා කරන්න. අන්න ඒක කරන්න ඔයා යන්න ඕන Payhip එකට. Payhip එකට ගිහින් මම කලින් වීඩියෝ එකේ පෙන්නපු විදියට account එකක් හදාගෙන digital product එකක් විදියට ඔයාගේ පොතේ මිල $1 කියලා සඳහන් කරලා පොත list කරගෙන ඒ link එක copy කරගන්න. PayPal account එකක් හදාගන්න බැරි අය ඉන්නවනම් Payhip එකට පාවිච්චි කරන්න. චමිත්ගේ චමී methods කියන YouTube channel එක බලලා ඉගෙන ගන්න. දැන් අපි ආපහු button එක හදපු website එකට ඇවිත් HTML කියන එක click කරලා අර Payhip එකේ link එක මෙන්න මෙතනින් paste කරගන්න ඕන. දැන් ඒ HTML කෝඩ් එක කොපි කරගෙන බ්ලොග් එකේ අපි summary එකයි price එකයි දාලා බාගෙට හදා හිටපු තැනට ඇවිත් ආපහු HTML view කියන එක ක්ලික් කරලා අර කෝඩ් එක paste කරගන්න ඕන. preview එක බලුවාම ඔයාට කරපු දේ පේනවා මෙන්න මේ වගේ. ඒත් මට මේක එච්චර ලකයක් තියෙනවා කියලා පේන්නේ නැහැ. මට ඕන මේ button එක උඩින් price එක පේන්නේ. ඒ වගේම මට ඕන මේ දෙකම මැද්දට අරගෙන පෙන්නන්න. ඒක කරන්නේ මෙන්න මෙහෙමයි. මෙන්න මෙතනින් අපි බ්‍රැකට් එකක් ඕපන් කරගෙන ටයිප් කරගන්නවා center කියලා. දැන් බ්‍රැකට් එක වහගන්නවා. ඊළඟට ඉවර වෙන තැනට ඇවිත් බ්‍රැකට් එක ඇලයිරයි දාලා center කියලා ටයිප් කරලා බ්‍රැකට් එක වහගන්නවා. ඊළඟට price එක උඩින් පේන්නත් බටන් එකේට යටින් පේන්නත් හදාගන්න ඕන. ඒක කරන්න මෙන්න මේ බ්‍රැකට් එක දාලා BR කියලා ටයිප් කරලා බ්‍රැකට් එක වහලා එකපාරක් enter බටන් එක ඔබලා ඊට පහලින් ආපහු බ්‍රැකට් එක ඇලයිරයි දාලා BR කියලා ටයිප් කරලා බ්‍රැකට් එක වහගන්නවා. දැන් මේක අප්ඩේට් කරලා බ්ලොග් එක view කරන්න. ටඩා! ඔය තියෙන්නේ හිච්චි ඩෙවලොපර් කරපු වැඩේ. ඔගේ දැසදෙස බලලෝ. මෙතෙන් පටන් ඔබ වෙබ්සයිට් ඩෙවලොපර් කෙනෙක්. මතක ඇතුව මෙන්න මේ කෝඩ් එක කොපි කරලා notepad එකට සේව් කරලා තියාගන්න. තව පොත් දානකොට ඔයාලට කරන්න තියෙන්නේ මෙන්න මෙතනට අදාළ පොතේ Payhip link එක දාගන්න විතරයි. මතක තියාගන්න ඔයාලා blog එක ඇතුළේ විකුණන හැම පොතක්ම Payhip එක ඇතුළේ list කරලා තියාගන්න ඕන. අමතක වෙලා එකම link එක දාගන්න එපා ඈ. ඒ වගේම මේ ඔයා හදන්න යන පොත් කඩේ විකුණන PDF e-books ඔයා ගාව නැත්නම් අර WA Sender tool එක එක්ක දීපු terabyte 8ක digital asset base එකේ තියෙන e-books උනත් පාවිච්චි කරන්න පුළුවන්.
මං ඒක එක්ක තව ඕඩියෝ බුක් 100ක් වෙනම ඇඩ් කරලා තියන්නම්. මුල් වතාවේ WA Sender ගනිපු අයට සහ WA Sender tool එක නැතුව ටෙරාබයිට් 8ක digital asset සහ Indian database එක විතරක් ඕන අයට චමිත් ඒක දෙයි. හැබැයි නිකන් නෙමෙයි 2500ක් ගෙවන්න වෙනවා. මොකෝ නිකන් දීලා පින් අතේ වැඩ කරන්න මම වෙස්සන්තරය. හැබැයි ඉතින් මෙව ඔක්කොම කාටත් කලින් නොමිලෙම ලැබෙනවා මගේ Patreons ලට නම්. උන්ට නම් කොච්චර දේවල් දුන්නත් මට මදි. ඒ තරම් quality කොල්ල කෙල්ල set එකක් ඒකේ ඉන්නේ. එහෙනම් පුතාලා මං තා පොට් එකක් මේ බ්ලොග් එකට දාගෙනම ඊළඟට කරන්න ඕන මොකක්ද කියලා ඔයගොල්ලන්ට කියලා දෙන්න. 2000 years later. ඊට පස්සේ මේන් මෙනු ලින්ක් ලිස්ට් එකට ඇවිත් මේ තියෙන එඩිට් කරලා අර කැටගරි වල නම් සෙට් එක දාගෙන ඒවට අදාළ ලේබල් ටිකත් ලින්ක් කරගන්න ඕන. හැම පියවරක්ම මතකතුව සේව් කරගන්න. ඊට අමතරව සෝෂල් මීඩියා විජෙට් එකට ඔයාගේ මේ පොත් විකුණන බිස්නස් එකේ Facebook page එක, Instagram එක, Pinterest එක, Twitter එක එහෙම ලින්ක් කරන්න අමතක කරන්නත් එපා. ඔයාට මේ බ්ලොග් එකට AdSense එහෙම ගන්න උවමනාවක් තියෙනවා නම් about us, privacy policy, contact us, terms of service වගේ page ටිකකුත් බ්ලොග් එකට එකතු කරගන්න වෙනවා. තව දෙයක්, ඔය AdSense වලට අච්චරක් බ්ලොග් post ඕන, ඒ බ්ලොග් post වල මෙච්චරක් වචන තියෙන්න ඕන කියන කතාව දැන් නම් වැලිඩ් නෑ. එකම දේ content එක quality වෙන්න ඕන. බලන audience එකට ඒ content එකෙන් value එකක් add කරන්න පුළුවන් වෙන්න ඕන. ඊට අමතරව ඒ content එක Google community policies එක ගැටෙන්න බෑ. එච්චරයි. වෙන සමීකරණ නැහැ. Google AdSense කියලා කියන්නේ ලෝකේ තියෙන එකම එක ad network එකක් විතරයි. තව ලෝකේ 100 ගාණක් ad network තියෙනවා. AdSense හම්බුන වුණ කියලා ඒක නිසා කලබල වෙන්න දෙයක් නැහැ. එහෙම වුණොත් ඔයාලට පුළුවන් වෙන එකක් කනෙක්ට් කරගෙන වැඩ කරගෙන යන්න. එතකොට ඔයාලට පොත් විකුණනට අමතරව තව අමතර ආදායමකුත් හම්බෙනවනේ. අන්න ඒකයි මං කිව්වේ ad network එකක් කනෙක්ට් කරගන්න කියලා. ඔන්න දැන් වැඩේ ඉවරයි. ඔයාලට සල්ලි තියෙනවා නම් ඩොලර් 1කට 2කට ඔය .xyz වගේ මොකක් හරි TLD එක ඩොමේන් එකක් අරගෙන මේ බ්ලොග් එකට කනෙක්ට් කරගන්න. එතකොට මේ බිස්නස් එකට ප්‍රොෆෙෂනල් ලුක් එකක් එනවා. මේ සියල්ල කම්ප්ලීට් වුණාට පස්සේ මේ බ්ලොග් එක අපි මාකට් කරගන්න ඕන. ඒකට ලේසි ක්‍රම කීපයක් තියෙනවා. ඔයාට පුළුවන් WA Sender tool එක පාවිච්චි කරලා නොමිලෙම ලෝකේ ජීවත් වෙන බිලියන ගාණක් මිනිස්සුන්ට මේ පොත් විකුණන්න. ඒ වගේම Pinterest account එකක් හදලා දවසකට පින් 10ත් 15ත් අතර publish කරලා හොඳ audience එකක් හදා ගන්න පුළුවන් නම් මාසෙකට පොත් 300ක් විකුණනවා කියන එක මහ ලොකු ගජ්ජක් නෙවෙයි. ඒ වගේම Quora Space, Facebook groups, Instagram වලනුත් audience එකක් හදාගෙන පොත් විකුණන දෙයකි. ඔයාලා හිතන්නේවත් නැති වුණාට AI voice overs පාවිච්චි කරලා ওই පොත්වල book summary ගැන නිර්මාණාත්මක වීඩියෝ හදලා TikTok එකේ, YouTube එකේ publish කරලා පට්ට ලොකු sale එකක් ගන්න පුළුවන්. ඒ වගේම blogger SEO වලින් ඕගොල්ලොන්ට organic traffic එකක් ගන්න පුළුවන්. ඒ කියන්නේ search engine optimization. ඒ කියන්නේ YouTube එකෙන් පොඩ්ඩක් ඉගෙන ගන්න පුළුවන් නම් ඔයාලට සල්ලි වියදම් නොකරම මේ sale එක කරගෙන යන්න පුළුවන්. මේවා ඉතින් මං ඉස්සර පැය ගණන් වල වීඩියෝ දාලා කියලා දුන්න දේවල්. ඒත් ඉතින් මිනිස්සු කැමති නැහැ නේ ඒවට අහුම්කම් දෙන්න. ඒක නිසා මම නැවැත්තුවා. හරි. දැන් අර අන්තිමටම කියනවා කියපු නිවුස් එක. දැන් මං කාලයක් තිස්සේ මේ රටේ උන්ට අන්තර්ජාලයෙන් මුදල් හොයන ක්‍රම කියලා දෙනවනේ. ඒ අත්දැකීම් වලින් මට අවබෝධ වුණ දෙයක් තමයි මේ රටේ ඉන්න බහුතරයක් අයට ඔන්ලයින් සල්ලි උපයන්න ලේසි විදියක් ඉගෙන ගන්න සෑහෙන ලොකු උවමනාවක් තියෙනවා. ඒත් මේ ඇඩ් ක්ලික් කරන්න කියන උනුයි පිරමීඩ කාර්යෝ ස්කෑමර්ස් ලයි නිසා ඒක කරගන්න බෑ. නැත්තම් මොනවා හරි දෙයක් ඉගෙන ගන්න ගියාම ලැප්ටොප් එකක් ඩෙස්ක්ටොප් එකක් නැහැ. අතේ තියෙන ස්මාර්ට් ෆෝන් එක විතරයි තමන්ගේ ඕනම වැඩකට තියෙන්නේ. සමහරු ඉන්නවා ඊමේල් ඇඩ්‍රස් එකක් හදා ගන්නවත් දන්නේ නැහැ. අන්න එහෙම බේසික් නොලෙජ් එකක්වත් හරියට නැති. ඒත් අන්තර්ජාලයේ පොඩි ව්‍යාපාරයක් කරලා කීයක් කර හොයාගන්න ආස ස්මාර්ට් ෆෝන් එකක් විතරක් තියන අයට අපි ඉස්සරහට හදනවා. ලංකාවේ මීට කලින් හැදුණු නැති තාලේ පට්ට පාඨමාලාවක් ඉතාමත්ම අඩු ගාණකට. අපේ ඉලක්කය ඔයාව ඩොලර් 1000 ගාණක් මාසෙට හොයන තැනට අරගෙන යන්න නෙවෙයි. මාසෙට ඔයාගේ පඩියට අමතරව ඩොලර් 100ක් 200ක් වගේ ගාණක් හොයාගන්න පුළුවන් තැනට ඔයාව ගේන එක තමයි අපේ ඉලක්කය. ඒ කියන්නේ මාසෙකට රුපියල් 30000ත් 60000ත් අතර ගාණක් උපයන්න පුළුවන් අතිසාර්ථක ක්‍රම ගණනාවක් උගන්වන්න තමයි මේ පාඨමාලාව හදන්නේ. ඒක හරියට තව සැලරි එකක් ඔයාගේ අතර එනවා වගේ වැඩක්. මේකට වයස් ભેදයක් නැහැ. අවුරුදු 16 පොඩි එකාටත් අවුරුදු 80 වැඩි හිටියටත් ගැලපෙන්න තමයි මේක හදන්නේ. තාම මේ පාඨමාලාව හදන්න පටන් ගත්තේ නැහැ. නිකන් කල් තියලා කියන්න ඕන නිසා මම මේ කිව්වා. මං හිතාගෙන හිටියේ ඇෆිලියේට් මාකටිං වලින් පස්සේ කෝස් කිරලා නවත්තනවා කියලා. ඒත් ව්‍යාපාරිකයෙක් විදිහට මට පේනවා මං අමාරුවෙන් ඉගෙන ගන්නපු දැනුමට මගේ අත්දැකීම් වලට ලොකු ඉල්ලුමක් තියෙනවා කියලා. අන්න ඒකයි මම මේ වැඩේ පටන් ගත්තේ.
අනික මේවා මේ ප්‍රීරෙකෝඩඩ් කෝස් මගේ පැත්තෙන් බැලුවහම තනිකරම පැසිව් ඉන්කම්. අවුරුදු ගානකට කලින් මං කරපු පළවෙනි Shopify කෝස් එකේ ඉඳලා අද වෙනකන් දහස් ගාණක් මගේ ඉගෙනගෙන සාර්ථක වෙලා ඇති. ජීවිතේ වෙනස් කරපු අය දීපු පින් නිසා ඊළඟ පාර මම අනිවාර්යෙන්ම ලෑන්ඩ් කරන්නේ දිව්‍ය ලෝකෙට කියලා නම් මට ලොවේ ලොවි ගහෙත් ෂුවර්. මිනිස්සු මාව විශ්වාස කරන්න හේතුව තමයි එදත් අදත් හෙටත් මම මිනිස්සුන්ට බොරු ගන්නලා නැහැ. උගන්නන්නෙත් නැහැ. මම නොදන්න මගුල් කියලත් නැහැ, කියන්නෙත් නැහැ. ඒ ප්‍රතිපත්ති නිසා මම බැනුම් අහන්නේ නැහැ. මට බැන්නොත් බනින්න ඉතින් මූ හරි පඬිතයි කටවාචාලයි ලොකුකම කැඩී කියලා මිසක් මේ දැනුමට නෙමෙයි. මට ඕන මේ රටේ උන්ට කීයක් හරි හොයාගන්න උදව් කරන්න. එහෙමයි කියලා දේවල් නිකන් දුන්න මේකේ වටිනාකමකුත් නැහැනේ. ඒකයි සල්ලි ගන්නෙ. අනික මම සිරිසංගබෝ චරිත අතහැරලා සෑහෙන කල්බන්. එහෙනම් ගොඩ යන්න ඕනුන් එකතු වෙන්න. බලාපොරොත්තුෙන් ඉන්න. සයිඩ් හසල් තෙරපි ලොන්ච් කරනකම්. ස්තුතියි. ජය වේවා.